One more dance and I might just fall in love. I know the DJ and I love this song. Me and you and the night feel so young. Every single moment has led up to this one. Whoa, did the stars align? Whoa, maybe. ආදරණීය ශ්‍රීතු මිතුරනි, ඔබ සැමට සාමය, සතුට සහ සුබ දවසක් වේවා. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ උතුම්ම නිර්මලම සහ සදාකාලිකම බැඳීම ගැනයි. ඒ තමයි අම්මා සහ දරුවා අතර ඇති සෙනෙහස. ලෝකයේ හැම ආදරයක්ම කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අම්මාගේ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. දරුවා කුඩා වුණත්, ලොකු වුණත්, දුප්පත් වුණත්, පොහොසත් වුණත්, අම්මාගේ හදවතේ ඔහු හැමදාමත් එකම පුංචි දරුවාමයි. අම්මා කියන වචනේ අකුරු කිහිපයකින් හැදුනා. ඒ වචනය ඇතුලේ තියෙන්නේ මුළු ලෝකයක් තරම් ආදරයක්. දරුවෙකුගේ පළමු හිනාව, පළමු වචන, පළමු පියවර, මේ හැමදේම අම්මාගේ ආදරයෙන් ආරම්භ වෙනවා. දරුවෙක් මේ ලෝකයට එන මොහොතේ සිටම අම්මාගේ ජීවිතය වෙනස් වෙනවා. තමන්ගේ නින්ද, සතුට, විවේකය, මේ හැමදේම අමතක කරලා දරුවා වෙනුවෙන් ජීවත් වෙන්නේ ඇය බලාපොරොත්තු සහගතව. රෑ මැද දරුවා අඬනකොට ලෝකයම නිදාගෙන තිබුණත් ඇය හැරෙනවා. තමන්ගේ වෙහෙස අමතක කරලා මගේ දරුවා හොඳින්ද කියලා බලනවා. ඒ ආදරය මිල කරන්න බෑ. ඒ ආදරය වචනවලින් කියලා ඉවර කරන්නත් බෑ. කුඩා දරුවෙක් ඇවිදින්න ඉගෙන ගන්නකොට දිගින් දිගටම වැටෙනවා. කකුල් තුවාල වෙනවා. ඒත් හැම වතාවෙම ආයෙ නැගිටින්න පුතේ, ඔයාට පුළුවන් කියලා දිරි දෙන්නේ අම්මාය. එදා ඒ කුඩා වචන ටික දරුවාගේ මුළු ජීවිතයටම ශක්තියක් වෙනවා. පස්සේ ජීවිතයේ වැටෙන හැලාවකමත් ඔහු නැවත නැගිටින්න ඉගෙන ගන්නේ අම්මාගෙන් ලැබුණු ඒ හයිය නිසාය. අම්මාගේ ආදරය ගසක සෙවනැල්ලක් වගේ. දැඩි අවුවකින් වෙහෙසෙන කෙනෙකුට ගසක් යට සෙවනක් ලැබෙනවා වගේ ජීවිතයේ දුක් කරදර අතරේ දරුවාට සැනසීමක් වෙන්නේ අම්මාගේ හදවතයි. දරුවෙක් අසනීප වුණොත් මුළු රෑම නිදි නොලබා ඔහුගේ හිස අතගාමින් ඉන්නේ අම්මා. බෙහෙත් දෙන්න උණ බැහැලාද කියලා බලමින් මගේ දරුවා ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ මොහොතේ අම්මාගේ ඇස්වල තියෙන්නේ බය. හැබැයි ඒ බය ඇතුලේ පවා තියෙන්නේ අසීමිත ආදරයක්. අපේ ජීවිතයේ පළමු ගුරුවරියන් අම්මායි. අකුරු කියන්න කලින් ජීවිතේ වටිනාකම් උගන්වන්නේ ඇයයි. බොරු කියන්න එපා, අනිත් අයට උදව් කරන්න, හොඳ මිනිස්සෙක් වෙන්න කියලා කියන්නේ අම්මා. පාසලෙන් ඉගෙන ගන්න දේවල් ජීවිතේට වැදගත් වෙන්න පුළුවන්. හැබැයි අම්මාගෙන් ඉගෙන ගන්න ආදරය, කරුණාව සහ මනුස්සකම ජීවිතේට ඊටත් වඩා වටිනවා. දරුවා විභාගයෙන් සමත් වුණ දවසේ, රැකියාවක් ලැබුණු දවසේ, ජීවිතයේ ජයග්‍රහණයක් ලැබුණු දවසේ වැඩිම සතුට ලබන්නේ අම්මා. ඇයගේ ඇස්වලින් වැටෙන කඳුළු දුකේ කඳුළු නෙවෙයි,
ඒ සතුටේ කඳු. දරුවාගේ ජයග්‍රහණ ඇයගේ හදවතේ පිපෙන මල් වගේ. හැබැයි දරුවා දුක් වෙනකොට, වැරදි මගකට යනකොට, වැටෙනකොට වැඩිම දුක දැනෙන්නේ අම්මාටමයි. ඒ නිසාම අම්මාගේ සැර වචන ඇතුළේත් තියෙන්නේ ආදරයමයි. අම්මා සහ දරුවා අතර ඇති බැඳීම හරියට මලක් සහ එහි සුවඳ වගේ. මලක් නැතුව සුවඳක් නැතිවා වාගේ අම්මාගේ ආදරය නැතිව දරුවෙක් ජීවිතය සම්පූර්ණ වෙන්නේ නැහැ. කාලය ගත වෙනවා. කෙමින් දරුවා ලොකු වෙනවා. රැකියා කරනවා, පවුල් හදනවා. හැබැයි අම්මාගේ හදවතේ ඔහු තවමත් කුඩා දරුවෙක්මයි. කෑවද පුතේ? පරිස්සමින් ඉන්න. පරිස්සමින් යන්න. මහන්සි වෙන්න එපා කියන ඒ වචන ටික ඇතුලේ තියෙන්නේ ලෝකයක් තරම් ආදරයක්. අද සමාජයේ බොහෝ දෙනෙක් කාර්ය බහුල ජීවිත ගත කරනවා. සමහර විට අම්මාත් එක්ක කතා කරන්නවත් වෙලාවක් නැහැ. හැබැයි අපි මතක තියාගන්න ඕනේ, අපිට මුළු ලෝකයම අහිමි වුණත් අම්මාගේ හදවතේ අපි වෙනුවෙන් හැමදාම විවෘතව තියෙනවා කියලා. ඒ නිසා අම්මා ජීවත්ව සිටින කාලයේම ඇයට ආදරය කරන්න, ඇයව සතුටු කරන්න, ඇය එක්ක කතා කරන්න, ඇයගේ වෙහෙස අගය කරන්න. මොකද කවදා හරි දවසක අම්මාගේ හඬ අහන්නවත් නොලැබෙන දවසක් එන්න පුළුවන්. එදාට අද කියන්න බැරි වුණු අම්මේ මම ඔයාට ආදරේ කියන වචන හදවත ඇතුලේ වේදනාවක් වෙලා ඉතිරි වෙන්න පුළුවන්. ආදරණීය ශ්‍රී තුමිතුරින්, අම්මා කියන්නේ ජීවිතයේ සදා නොනිමෙන පහනක්. ඇයගේ සෙනෙහස මුහුදක් වගේ ගැඹුරුයි, අහසක් වගේ විශාලයි, මලක් වගේ සුන්දරයි. අවසානයේ මම මෙහෙම කියන්නම්. දරුවෙකුගේ ජීවිතේ පළමු ආදරේ අම්මාය. පළමු ආරක්ෂාව අම්මාය. පළමු ගුරුවරිය අම්මාය. ඒ වගේම ජීවිතයේ අවසානයේ දක්වාම නොවෙනස් වන එකම සෙනෙහසත් අම්මාගේ ආදරයයි. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. වීඩියෝ එක හොඳ නම් ලයික්, කමෙන්ට්, ෂෙයා කරලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. පහළ තියෙන bell icon එක all press කරලා තියාගන්න. එහෙනම් නැවතත් සුන්දර අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්. Sun is falling, speed